අනවශ්‍ය වෙබ් අඩවි වලට ප්‍රවේශ නොවීම. අනවශ්‍ය වෙබ් අඩවි වලට ප්‍රවේශ වෙන්නේ නැහැ. දන්නේ නැති මගුල් වලට රින් ගන්න නැහැ කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ අපේ කතර භාෂාවේ. හරිද? දන්නේ නැති ඒවට යන්න එපා. වෛරස් වෙන්න පුළුවන්. හරිද? වෛරස් වෙන්න පුළුවන්. හරි. වෛරස් වෙන්න පුළුවන්. ආණ්ඩු මම මේ කියන්න හැදුවේ ඔතන කවුරු හරි ඉන්නවද මේ අම්මලා ළඟ ඉඳන් අහගෙන ඉන්න. මම නම් හිතන්නේ බොහෝ දුරට ඔයාලගේ ෆෝන් අතර දෙන්න නැතුව ඇති. අම්මලා ළඟට වෙලා ඇති. හරිද? අම්මලා ළඟට වෙලා ඇති. හරිද? මම මේ කියන්න හැදුවේ ඔයාලගේ අම්මලාට කියන්න නැත්නම් අම්මලා අහන් ඉන්නවා නම් අහගෙන ඉන්න WhatsApp වලට දැන් ගොඩාක් අම්මලා තාත්තලා ඔක දන්නේ නැහැ. දැන් නම් පොඩි කට්ටිය නම් ඔක දන්නවා. ඔය මහජන බැංකුවෙන් එහෙම නැත්නම් ලංකා බැංකුවෙන් තෑගි දෙනවා. එහෙම නැත්නම් දරාස් එකෙන් තෑගි දෙනවා. මෙන්න මේ සංවත්තරය 25 වෙනි සංවත්තරයේ උදෙසා ලැප්ටොප් එකක් තෑගි දෙනවා. ඒක සඳහා මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න. ඔන්න ඔහොම කතා එනවා. ඕක අම්මලා දන්නේ නැහැ ළමයි. ඔයා සමහර විට දන්නේ. හරිද? ඒ දන්නේ නැති කට්ටිය ඕක ලින්ක් එක ක්ලික් කරනවා ළමයි. හරිද? ක්ලික් කරලා ඒ අදාළ දේවල් පුරවලා සබ්මිට් උත් කරනවා. හරිද? ඒක ඉතර හොඳ වැඩක් නෙවෙයි. හොඳ වැඩක් නෙවෙයි. ඒතර ඔයාගේ ෆෝන් එකේ ළමයි දන්නේ නැතුව ඔයා ඒ වෙන පාර්ශවයකට, ඒ කියන්නේ අපි කියනවා හැකර් කෙනෙක් කියලා කියනවා. හැකර් කෙනෙක්ට ඔයා නොදැනුවත්වම ඔයාගේ data ටික ළමයි එයාට දෙනවා. හරිද? හැක් වෙනවා කියලා කියන්නේ ළමයි. ඒ වගේ ඒවා කරන්නද අම්මලා අහන් ඉන්නව නම් අම්මලා අහගෙන ඉන්න නැත්නම් ඔයාලා අද සර් කිව්වා කියලා කියන්න. තේරෙනවද වැඩි? ඊට පස්සේ මේ ඔය එක විදියක්. හරිද? ඔය එක විදියක්. ආයේ මේ ළඟදී තවත් ප්‍රශ්නයක් ආවා. මේ අම්මලා ඉන්නවද මන් දන්නේ නැහැ. හරිද? දන්නේ නැත්නම් කියන්න. මේ මෑතක වෙන මේ හොඳ නැති වැඩක් තියෙනවා. ඒ තමයි මේ ඔයාගේ ළමයා නැත්නම් අපි හිතමු ඔයා අම්මා හැමලේම ඔයාගේ පිටිපස්සෙන් ඉන්නේ නැහැ. පන්ති යනවා. එහෙම නැත්නම් ඉස්කෝලේ යනවා. හරිද? ඔය දෙකෙන් එකක් කරනවා. ඒ වෙලාවට අම්මට තමන්ගේ දුව පුතා පේන්නේ. හරිද? එතකොට ඔයා ගැන හොඳට දන්න කවුරු හරි බොහෝ දුරට දන්න කෙනෙක් වෙන්න ඕනේ. මට මේ ළඟදී මූණ පාන්න වෙච්ච නැත්නම් මට ආරංචි වෙච්ච මම ඇහැටම දැක්ක සිද්ධියක් ගැන මේ කියන්නේ. කෝල් එකක් එනවා මේ ඔයාගේ අම්මලාගේ නම්බර වලට මෙන්න මේ අහවල් ඉස්කෝලෙන් කතා කරන්නේ. එහෙම නැත්නම් මේ අහවල් පන්තියෙන් කතා කරන්නේ ඔයාගේ දරුවා එක්ක වැටිලා. හරිද? එහෙම නැත්නම් ඔයා දරුවා වාහනයකට හැප්පිලා මේ මම මේ ස්පිතාලේ අරන් යන ගමන් ඉන්නේ හදිස්සියෙන් මේ අරන් යනවා මේ කියලා පොඩ්ඩක් අර ඔයාලව බය කරනවා. මේ අම්මලා විශේෂයෙන්. හරිද? අම්මලා තමයි ටක් ගාලා බය වෙන්නේ. තාත්තලා විශේෂයෙන් බය වෙන්නේ. කොහොම හරි තාත්තලාත් ඔයගේ කතාවක් කියද්දි බය වෙනවනේ. ඊට පස්සේ එයාලා කියනවා මේ ඉස්කෝලේ හිටියේ එහෙම නැත්නම් පන්ති හිටියේ මේ අරන් යන ගමන් මේ මොනවද? මගදී සමහර විට සල්ලි ඕන වෙයි. හරිද? මේ කියන්නේ දරුවාට ට්‍රීට්මන්ට් කරන්න සල්ලි ඕන වෙයි. ඒක නිසා පුළුවන් නම් රුපියල් 10000ක් විතර මේ දාන්න කියනවා. හරිද? එයාලා කරන කපටි වැඩේ තමයි බැංකු නම්බර එකක් දෙන්නේ. එයාලා කියනවා මෙන්න මේ ෆෝන් නම්බර එකට ඊසි කෑෂ් කරන්න කියලා කියනවා. හරිද? මෙන්න මේ ෆෝන් නම්බර එකට ඊසි කෑෂ් කරන්න කියලා කියනවා. එතකොට අම්මලා කලබල වෙලා හරිද? අම්මලා කලබල වෙලා ටග් ගාලා කොහේ හරි කමියුනිකේෂන් එකකට හරි ගිහිල්ලා එහෙම නැත්නම් ඔය කවුරු අල්ලපු ගෙදර ඉන්නේ ඊසි කෑෂ් වගේ කරන පොඩි ෂොප් එකක් දාගෙන කවුරු හරි ඉන්නවනම් රුපියල් 10000ක් දීලා ඒ කියන නම්බරයට ඊසි කෑෂ් කරගන්නවා ළමයි. කරන වැඩි මේ සිද්ධියේ මේ ළඟදී වෙච්ච සිද්ධියේ උනේ එහෙම කරලා ඊසි කෑෂ් කරගෙන තව චුට්ටකින් ආයෙත් කෝල් එකක් එනවා. කොහොමද එන්නේ? මේ අර මේ දැන් ළමයා ගිහිල්ලා හොස්පිටල් එකේ බාර දීලා වැඩේ දැන් අවුලක් නැහැ. ෂේප් එකේ දරුවට අවුලක් වෙන්නේ නැහැ. හැබැයි තව ටිකක් සමහර විට සල්ලි ඕන වුණොත් කෝකටත් ටිකක් දාලා තියන්නකෝ කියලා තමයි කියන්නේ. හරිද? එතකොටත්
මේ කට්ටිය දාලා ළමයි. ඒ සල්ලි එහෙම කියනකොට ළමයි දෙමාපියෙක්ට හිත උණු වෙනවනේ. හිත උණු වෙනවා කියලා කියන්නේ බය වෙනවා ළමයි. හරිද? එතකොට යන ඩිස්ක් ගාලා දානවා. හරිද? මේක මේ දවස්වල ට්‍රෙන්ඩින් යන එකක්. ඔයාටත් ඔයාගේ පුතාටත් ওই වැඩේ වෙන්න පුළුවන්. මම නම් කියන්නේ ওই වැඩේ වෙනව ඇත්තේ ඔයාලා දන්න අඳුරන බොහොම ළඟ එක්ක නැත්නම් ඔයා දිහා බලන් ඉන්න කට්ටියගෙන් වෙන්න පුළුවන්. මොකද හේතුව ඔයාගේ ඒ අර අදාළ සිද්ධියේදී දරුවගේ නම එහෙම නැත්නම් ඉන්නේ කොහෙද මොන පන්තියේද ඉගෙන ගන්නේ 10 Aද Bද Cද ඔන්න 10 වසරේ කෙනෙක් නෙවෙයි එයා ගන්න 12 14 මතක නැහැ හරියටම කොහොම හරි ඔන්න පන්තිය පවා කියනවා තාත්තා මොකද කරන්නේ අම්මා මොකද කරන්නේ ඔක්කොම අද්දා හරිද ඒක නිසා මේ කාලවල ඔය සයිබර් අපරාධ කියන જાතිය වැඩි වෙලා තියෙනවා ඒක නිසා ඔය අම්මලා ෆෝන් පාවිච්චි කරද්දී ඔය දන්නේ නැති ලින්ක් වලට එහෙම නැත්නම් දන්නේ නැති වෙබ්සයිට් වලට යන්න එපා හරිද දරුවන්ට උනත් දරුවන්ට මම නිතර දැනුවත් කිරීම කරනවා ඒ වගේ ලින්ක්ස් එනවනම් එපා ක්ලික් කරන්න මොකද මහජන බැංකුවෙන් ළමයි එහෙම නිකන් මේ ලින්ක් වලින් තෑගි දෙන්නේ නේ මේ ළඟදී මම දැක්කා BOC බැංකුවෙන් හරි මහජන බැංකුවෙන් හරි ලැප්ටොප් එකක් දෙනවා මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න කියලා හරිද ඒවා කරන්න දෙන්න එපා මොකද මේ බැංකුවට පිස්සු නැහැනේ මේ මොනවා කරන්නේ ලැප්ටොප් දීදී යන්න ඔක්කොටම හරිද දෙනවා නම් බැංකුවට ආපු වෙලාවකට මේ දෙයි එහෙම ඉතින් ලැප්ටොප් දෙන්නෙත් නැහැ ළමයි තේරෙනවද වැඩේ ඒක නිසා අම්මලා හිටියා අහගෙන ඉන්න ඇති ඕක ඔයාලා දන්න ගමේ කට්ටියට ප්‍රචාරය කරන්න. ඒතර කවුරුත් ඕකට අහු වෙන්නේ නැහැ. දන්නේ නැති ගමයි තියෙන්නේ ප්‍රශ්නකට. කරනවද? හරි ඈ.